ඔබට අහන්න උනාද දන්නේ පහුගිය දවස්වල රජයේ ප්‍රවෘත්ති නිවේදනයකින් කියවුණා සබන් වල TFM වැලියු එක අනිවාර්යයෙන්ම සබන් දවටනවල සඳහන් කළ යුතුයි කියලා. රජයක් එහෙම නීතියක් ගන්නේයි. මොකද්ද ඔබ TFM වැලියු කියන එකෙන් දැනගෙන ඉන්නේ? මොකක් හරි අගයක් ඔබ දැනගෙන ඉන්නවද මේ සබන් සහ TFM වැලියු එක අතර තියෙන සම්බන්ධය? අපි පොඩ්ඩක් අන්න ඒක ගැන කතා කරන්න තමයි අද දවස වෙන් කළේ. ඔබ දන්නවා මේ සබන් හදනකොට සබන් හදන්න පාවිච්චි කරන එකක් තමයි සත්ව හෝ ශාක මේදය. මේ සබන් කැටයක තියෙන සත්ව හෝ ශාක මේද ප්‍රමාණය අඩංගු වන මේද ප්‍රමාණය 100ට ගණනක් විදිහට නැත්නම් ප්‍රතිශතයක් විදිහට සඳහන් කරන එක තමයි total fatty matter කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ සබන් කැටයක අඩංගු වෙන මේද ප්‍රමාණය අනුව ඒ සබන් කැටය වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා. අන්න ඒ තමයි TFM වැලියු එකෙන් බලාපොරොත්තු වෙන දේ. අපි කියනවා කාණ්ඩ 3කට සබන් ක්වොලිටි එක අනුව වෙන් කරලා තියෙනවා කියලා මේ TFM වැලියු එක මත. TFM වැලියු එක 75ට වැඩි ඒවා පළවෙනි කාණ්ඩයට තමයි වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම TFM වැලියු එක 70ත් 75ත් අතර අගයක් ගන්න සබන් වර්ග දෙවන කාණ්ඩයේ සබන් කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒ වගේමයි TFM වැලියු එක 60ත් 70ත් අතර අගයක් ගන්න සබන් වර්ග තුන්වෙනි කාණ්ඩයේ සබන් කියලා නම් කරලා තියෙනවා. ඔබ සමහර විට දැකලා ඇති ජනමාධ්‍ය හරහා විවිධ නළු නිලියන් යොදාගෙන විවිධ තරුණයින් යොදාගෙන මේ සබන් වර්ග ප්‍රොමෝට් කරනවා. එයාලා වෙළඳාම වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. එක එක නළු නිලියන් එක එක අංග චලන දක්වමින් මේ සබන් වර්ගය පාවිච්චි කරොත් මේ වගේ රූමතියන් වෙන්න පුළුවන් කියලා, මේ වගේ තරුණයින් වෙන්න පුළුවන්, මේ වගේ මස්කියුලර් මෑන් කෙනෙක් වෙන්න පුළුවන් කියලා යටි අදහසක් තමයි ඒ අය දෙන්න හදන්නේ. හැබැයි ඒ කවුරුත් කියන්නේ නැහැ ඒ සබන් කැටේ තියෙන TFM වැලියු එක. ඒක නිසා මීට පස්සේ ඔබ සබන් කැටයක් කරගත්තම ගන්න කලින් අරගෙන බලන්න මේ සබන් කැටේ මේ TFM වැලියු එක කීයක්ද කියලා. ඇත්තටම කියනවා නම් දැනට මේ සබන් දවටන වල TFM වැලියු එක ඇහැට පේන නොපෙනෙන ගණනට තමයි සඳහන් කරලා තියෙන්නේ. බොහොම අපහසුයෙන් තමයි මමත් වෙළඳ පොළට ගිහිල්ලා මේ TFM වැලියු එක කොහොමද මේ සබන් වල තියෙන්නේ කියලා පහුගිය දවසේ නිරීක්ෂණය කරන්න ගත්තේ මේ රජයේ නිවේදනයත් එක්ක. එතකොට බොහොමයක් හොඳයි කියා ගන්න සබන් වර්ගවල TFM වැලියු එක බොහොම පහළ අගයක තමයි තියුනේ. TFM වැලියු එක බේබි සෝප් එකක නම් අපි කියනවා 178කට වඩා වැඩි වෙන්න ඕන කියලා. අංක එකේ කාණ්ඩේ සබන් වර්ගයක් නම් ඇඟ ගල්වන සබන් වර්ගයක් නම් ඒක TFM වැලියු එක 175කට වැඩි වෙන්න ඕනේ. ඒ වගේ දෙවන කාණ්ඩේ එකක් නම් 170 75ත් අතර වෙන්න ඕන. මෙන්න මේ ආකාරයට TFM වැලියු එක 60ට ආසන්නයේ වන සබන් කැට ඇත්තටම පාවිච්චි කරන්න ඕන රෙදි සෝදන්න. බලන්න සමහර විට ඊටාම හොඳයි කියලා තරුණයන් පෙන්නලා තරුණයන්ගේ මස්කියුල බල්ක් එක පෙන්නලා ඔබ රවටලා වෙළඳ පොළට දාන වෙළඳ නාම තියෙන සමහර වෙළඳ දවටන මේ සබන් දවටන මම දැක්කේ ඒවයි TFM වැලියු එක බොහොම පහළ අගයක් තියෙන. ඒක නිසා මීට පස්සේ ඔබ සබන් කැටයක් මිලදී ගන්නකොට කරුණා කරලා ඒ සබන් දවටනේ කොතනක හරි ඇති TFM වැලියු කියලා චූටි අකුරෙන් හරි ගහලා අන්න ඒක බලලා ඒක ඉහළ අගයක් තියෙන සබන් කැටයක් පාවිච්චියට ගන්න. එහෙම නැත්නම් වෙන්නේ ඇත්තටම මේ TFM වැලියු එක අඩුයි කියන සබන් වල තියෙන ටොක්සින්ස් ප්‍රමාණය විෂ ප්‍රමාණය වැඩි. ඔබ මේ ඉතා හොඳයි කියලා පාවිච්චි කරන සබන් කැටවල අඩංගු වෙනවා නම් ඔබේ සමට අහිතකර විෂ ද්‍රව්‍ය මොකටද ඒ වගේ සබන් අපි පාවිච්චි කරන්නේ? ඇත්තටම මේ සබන් නිතර ගගා සම සෝදනයකින් වෙන්නේ ඔබේ සමේ ඉන්න හිතකර බැක්ටීරියා වර්ග සේදිලා යන එක. අහිතකර බැක්ටීරියාවන්ට ඉඩ පාර හදල් දෙන එක. ඒක නිසා මේ සබන් උනත් නිතර එච්චර පාවිච්චි කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ පිළිබඳ දැනුවත් වෙලා ඊට පස්සේවත් ඔබ සබන් කැටයක් මිලදී ගන්නකොට TFM අගයත් නිරීක්ෂණය කරලා ඔබට ගැළපෙන සබන් වර්ගයක් ගන්න කියලා තමයි අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.